කොහොමද ඔයාලට? අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ දෙන්නෙක්ගේ ආදරයකට තවත් එක්කෙනෙක් ආවොත්, තුන්වෙනි එක ආවොත් අපි මොකද කරන්න ඕනි කියන මාතෘකාව ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. ආදරයට තුන්වෙනි එක ආවොත් අපි මොකද කරන්න ඕනි කියන මාතෘකාවට බලද්දී වැදගත්ම දේ තමයි කලබල වෙලා තීරණ ගන්නේ නැතුව අපේ සිටුවේෂන් එක පැහැදිලි කරගන්න ඕන. ඒ වගේම තමයි මුලින්ම ඇත්ත දැනගන්න ඕන. ඒ කියන්නේ සැකයක්ද එහෙම නැත්නම් ඇත්තටම රිලේෂන්ෂිප් එකට තවත් කෙනෙක් ඇවිල්ලාද කියන ක්ලේම් එක විදිහට එක බලන්න ඕනි. අනිත් අදහස තමයි පැහැදිලි කතා බහක් කරන්න ඕනි. ඒ කියන්නේ බය නැතුව, තරහ ගන්නේ නැතුව මට මෙහෙම දෙයක් දැනෙනවා කියලා පාර්ට්නර්ත් එක්ක අපි කතා කරන්න ඕන. ඒ වගේම තමයි තමන්ගේ වටිනාකම අමතක කරන්න එපා කොයිම මොහොතකවත්. ඒ කියන්නේ තරඟ කරන්න යන්න එපා, කම්පයා වෙන්න යන්න එපා. හෙල්දි ලව් එකට ඇත්තටම ගෞරවයක් තියෙන්න ඕනි. ගෞරවය කියන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕනි. ඒ නිසා තමන්ගේ වටිනාකම කොයිම මොහොතකදීවත් අමතක කරන්න නම් එපා. සහ අනිත් එක තමයි ක්‍රියාව බලන්න. ඒ කියන්නේ කෙනෙක් ඇත්තටම ඔයාව තෝරනවා නම් ඒක ඇක්ෂන් වලින් පේනවා. තේරුණාද? ඒ කියන්නේ ඇත්තටම ඔයාව කෙනෙක් තෝරගන්නවා නම් ඒක එයාගේ ක්‍රියාවෙන් තේරෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ වගේ සිටුවේෂන් එකකදී බලන්න, ක්‍රියාව බලන්න. සහ අනිත් කාරණාව තමයි තීරණය ගන්න කියන අදහස. ඒ කියන්නේ ට්‍රස්ට් එක නැති වෙලාද, කියන්නේ විශ්වාසය නැති වෙලාද? අන්න මේ වගේ තමන්ගේ ෆේස් එකට ප්‍රයොරිටි එකක් දෙනවද? මෙන්න මේ වගේ තීරණයක් ගන්න. ඒ කියන්නේ තමන් හිතලා බලන්න මගේ මම විශ්වාසය නැති වෙලාද මට මේ සම්බන්ධ. එහෙම නැත්නම් මගේ මේ නිදහසට මෙයා ඉඩ දෙනවද? මෙන්න මේ වගේ කාරණා ගැන හිතලා බලන්න. ඇත්තටම කියනවා නම් ආදරේ ඇත්තනම්, දෙන්නට දෙන්න කරන ආදරේ ඇත්තනම් තුන්වෙනි එක ආවත් දෙන්න එකිනෙකා අතාරින්නේ නැහැ කොයිම මොහොතකවත්. තේරුණාද? ඒ කියන්නේ වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්, බොයිෆ්‍රෙන්ඩ් ඔය දෙන්නටම අවංකව ආදරේ නම්, හැබැයි මොකක් හරි හේතුවකට තුන්වෙනි එක ඇවිල්ලා තියෙනවා නම්, එන්න try කරනවා නම්, ඒ වගේ අවස්ථාවකදී තුන්වෙනි එක ආවත් දෙන්න එකිනෙකා අතහැරගන්නේ නැහැ. ඒ වගේම තමයි රිලේෂන්ෂිප් එකක් බේරෙන්නේ රහස් වලින් නෙවෙයි, අවංකකමින්. ඒ කියන්නේ තමන් අතින් වැරැද්දක් වුණත් අපි හැමෝම රහත් වෙච්ච අය නෙවෙයිනේ. ඒක හින්දා යම් කිසි අවස්ථාවක සමහර සිටුවේෂන් වලදී අපිට වෙන කෙනෙක් ගැන හිතෙන්න පුළුවන්. ඒ වගේ හැබැයි අරයට ආදරේ. හැබැයි ඒ වගේ අවස්ථාවකදී ඔයා ඩිරෙක්ට් කියන්න, මට මේ වගේ පොඩි අදහසක් ආවා, මට මන් දන්නේ මට ඒ වෙලාවේදී මට මාව කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා. මගේ වැරැද්දක් කියලා මම දන්නවා කියලා මේ ඔයා කියන්න. අවංකකම වැරැද්දක් කළත් අවංකව එක කියන්න පුළුවන් නම් මම නම් කියන්නේ ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. මම වැරද්ද කරනවා කියන එක අනුමත කරනවා නෙමෙයි. හැබැයි වැරද්දක් වුණොත් එහෙම ඒක කියන්න ඕන. අවංක වෙලා ඒක අපි කියන්න ඕන. අනිත් එක තමයි තුන්වෙනි එක අතරට එන්නේ සමහර වෙලාවට ඇත්තටම රිලේෂන්ෂිප් එක තිබ්බේ හිඩස් නිසා කියන එක. කියන්නේ දැන් දෙන්න ගොඩක් ආදරෙන් ඉන්නවා නම් ඇත්තටම තුන්වෙනි එක එන්නේ නැහැනේ. දෙන්නාට දෙන්න අවංකව රණ්ඩු වෙන්න පුළුවන්. හැබැයි ඒකේ වෙලේ මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම ඒක එතනින් විසඳගෙන ඉස්සරහට යනවා වෙන්න පුළුවන්. හැබැයි දෙන්නට දෙන්න වැඩි එහෙම තිබ්බහම දෙන්නට දෙන්න මේ බොන්ඩ් එක හොඳට ශක්තිමත් තිබ්බොත් එහෙම තුන්වෙනි පාර්ශවයක් ඇත්තටම එන්නේ නැහැනේ. හැබැයි දෙන්නට දෙන්න හැමතිස්සම රණ්ඩු වෙනවා. ඒ රණ්ඩුව ෂෝට් අවුට් කරගෙන ඒක විසඳ ගන්න දෙන්නට උවමනාවක් නැහැ. ඒ වගේම තමයි ඒ දෙන්නට දෙන්නම කරන කියන වැඩ දෙන්න දන්නේ නැහැ. ඔය වගේ කිසි සමගියක් නැති ඒ බොන්ඩ් එක ඇත්තටම සාර්ථක නැති බොන්ඩ් එකක් නම් තුන්වෙනි එක ඉතින් එන්න සම්භාවිතාවය වැඩි.
එක හින්දා හිස්තැන් තියාගන්න එපා. ආදරේදී හිස්තැන් තියාගන්න එපා. එතකොට තුන්වෙනි පාර්ශවයක් එන්නේ නැහැ. අනිත් එක තමයි සැකේ වැඩි තැනක ආදරයට වඩා බය වැඩි. අන්න ඒ ටොපික් එක ගැන කතා කරොත් එහෙම සැකය කියන එකේ විවිධාකාරව අපිට ගන්න පුළුවන්. සමහර මිනිස්සු නිකන් නිකරුණේ සැක කරනවා. ආදරෙත් නෑ හැබැයි නිකන් සැක කරනවා. යන්න ඕන දාලා යන්න ඕන නම් බොරුවට සැක කරලා වගේ යන මිනිස්සු ඉන්නවනේ. සමහර මිනිස්සු ඉන්නවා ඇත්තටම මට මෙයා නැති වෙයි කියන බය දැනෙලා හිතින් මවාගෙනත් ප්‍රශ්න කර කර රණ්ඩු කරන මිනිස්සු ඉන්නවා. හැබැයි එයා ගොඩාක් එයාට ආදරේ. නමුත් ආදරේ වුණාට අර ඒක සමහර විට අනිත් පාර්ශවයට තේරෙන්නේ කරදරයක් විදියට වෙන්නත් පුළුවන්. හැබැයි සමහරට අනිත් කෙනා සැක කරන්නේ ප්‍රශ්න අහන්නේ එයාව නැති වෙයි කියලා දාලයයි කියලා තියෙන බයට වෙන්නත් පුළුවන්. හැබැයි ඒක සමහර විට කරදරයක් වුණාම ඒ කෙනා වෙන කෙනෙක්ව තෝරගෙන මෙයා මාව හැමතිස්සෙම සැක කරනවා මට කරදරයක් කියලා අන්න එතනකොට තුන්වෙනි පාර්ශවයක් එන්නත් පුළුවන්. ඒ නිසා ඉතින් වැඩි ආදරය කරන්න ගිහිල්ලා සැකේ ඇති කරගන්න එකත් ඉතින් ප්‍රශ්නයක්. ඒ වගේම තමයි තරඟ කරලා දිනා ගන්න ඕන ආදරයත් ටිකටම සතුට දෙන්නේ නැහැ කියන්නේ. ඒක අපි සරලව කිව්වොත් එහෙම තරඟ කර කර දිනා ගන්න ඕන දෙයක් නෙවෙයි ආදරය කියන්නේ. ඇත්තටම ආදරය කියලා කියන්නේ තරඟ කර කර දිනා ගන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. ආදරය කියලා කියන්නේ ඒක තමන්ගේ හිතින්ම දැනිලා ඒක තමන්ම ප්‍රකාශ කරන්න ඕන දෙයක්. ඒක ඔටෝමැටිකලි ඒ කෙනාගෙන් රියක්ෂන්ස් වලින් ඒ හැම දෙයකින්ම පේනවා. අපි ඔයා මට මේ විදිහට ආදරය කරන්නේ ඇයි මට මෙහෙම කතා කරන්නේ නැත්තේ? ඇයි මට මෙහෙම නිදා ගන්න යන කලින් කතා කරන්නේ නැත්තේ? ඇයි මං ගැන හොයලා බලන්නේ නැත්තේ? ඒවා එහෙම අහනවත් තැනටපත් උනා කියන්නේත් සමහර විට ඔයාට හරි ආදරේ හම්බ වෙලා නැහැ කියන්න පුළුවන්. සමහරට ඔයාගේ පාර්ට්නර්ට ඔයාව දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාව එපා වෙලා වෙන්න පුළුවන්. ඇත්තටම ආදරය කියන්නේ තරඟ කර කර අඬ ගිහිල්ලා දිනා ගන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. තමන්ව වටින කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම තරඟ කර කර යන්න ඕනේ නැහැ. ඔයාට නොදැනි මෙයාගේ ආදරේ හම්බ වෙනවා. දැන් ගොඩක් සමාජයේ තියෙන තරඟ කර කර යන ආදරේ කියන්නේ හැම කෙනෙක්ටම වගේ හැමෝම නෙමෙයි සමහර අයට බොහෝ දෙනාට රණ්ඩු කර කර යන්නේ ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි? තමන් බලාපොරොත්තු වෙන ආදරේ අනිත් කෙනාගෙන් හම්බ වෙන්නේ නැති නිසා. ඉතින් ඒ වගේ වෙලාවෙදී සමහර වෙලාවට ඒ ආදරේ හම්බෙන්නේ නැති වුණාමත් කට්ටිය වෙන අය හොයා ගන්නවා. ඔච්චර ආදරේ වුණත් එයාගේ ආදරේ මට ඕන කියලා දැනෙන්නේ නැති වුණාමත් වෙන කට්ටියව හොයාගෙන යන තැන් තියෙනවා. එතකොට ඔන්න තුන්වෙනි පාර්ශවයක් එනවා. ඉතින් අනිත් කාරණාව ගැන අපි කතා කරොත් එහෙම ගෞරවය නැති ආදරයක් කාලයක් එක්ක බරක් වෙනවා. ඒ කියන්නේ අපි ගෞරවය රෙස්පෙක්ට් කියන එක තියෙන්න ඕනේ. දැන් ගොඩක් අය ගාව නැහැ. තරහ ගියාම නිකම්ම කුණුහරුප කියවෙනවා. වචන පරිස්සමක් වෙන්නේ නැහැ. ඒක ඉතින් අර තරහව කේන්ති යනකොට ඉතින් එක පැත්තකින් ඒක සාධාරණීකරන්න කරන්න බෑ. හැබැයි එනවා ගෞරවය නැති වෙනවා. අනිත් පාර්ශව දෙකම දැනගන්න ඕන තමන්ගේ ගෞරවය අනිත් කෙනා ඒ කියන්නේ තමන්ගේ ගෞරවය රැක ගන්න සහ අනිත් කෙනාගෙන් ඒ රෙස්පෙක්ට් එක ගන්න පුළුවන් විදිහට ආදරය කරන්න ඕනි. ඉතින් ඇත්තටම රිලේෂන්ෂිප් එක රැකෙන්න දෙන්නම උත්සාහ කරන්න ඕන. එක්කෙනෙක් විතරක් ඒක ඇදගෙන යන්න බෑ. ඇත්තටම කිව්වොත් එහෙම දෙන්නටම දෙන්න අවංක වෙන්න ඕන. දෙන්නට දෙන්න සහයෝගයෙන් දෙන්න ප්ලෑන්ස් කතා කරන්න ඕන. ඉස්සරහට අපි මේවා කරන්න ඕනේ. ඉස්සරහට අපි මේ දේවල් කරන්න ඕනේ. මෙහෙම කතා කරන්න ඕන. සතුටින් ඉන්න ඕන. ආගියුමන්ට්ස් එකක් මොන හරි ආවොත් කතා කරන්න. කතා කළා මේක උනේ මේ නිසා. මේක අපි දෙන්න ආයෙ කරන්න නැතුව ඉමු. මේ විදිහට දෙන්න කතා කරන්න ඕනේ. කතා කරලා මොන හරි දෙයක් තියෙනවා නම් මේ ප්‍රශ්න ගැටළු විසඳ ගන්න ඕනේ. එතකොට තමයි දෙන්නට උවමනාවක් තියෙන්න ඕන. ඒ බොන්ඩ් එකේ ඉස්සරහට ඒ රිලේෂන්ෂිප් එකේ ඉස්සරහට අරගෙන යන්න. එක්කෙනෙක් විතරක් තනියම එක කරගෙන යන්න බෑ. ඇත්තටම තුන්වෙනි එක ආවහම මුලින්ම අහන්න ඕනේ අපි දෙන්න අතර මොකක්ද නැති වෙලා තියෙන්නේ කියන එක. අන්න එක තමයි මේම පොයින්ට් එක. ඒ කියන්නේ අපි හිතමු දෙන්නෙක් යාළු වෙලා ඉන්නවා. ඒ සම්බන්ධතාවය කරගෙන යන අතරතුරේදී ගෑල් ළමයා එක්ක වෙන කෙනෙක් හොයාගෙන හරි පිරිමි ළමයා වෙන කෙනෙක් හොයාගෙන හරි කියලා හිතමුකෝ. ඒක අහුවන දවසට ඒක දැනගත්තු දවසට අහන්න ඕනි එකම එක දෙයයි. අපි දෙන්න අතර මොකක්ද නැති වෙලා තියෙන්නේ කියන එක.
ඒ මොකක් හරි දෙයක් නැති වෙලා තියෙන නිසානේ ඒ කෙනාට තව කෙනෙක්ව හොයාගෙන යන්නේ. තව කෙනෙක්ගේ ආදරයක් දැනෙන්නේ ඕන වෙන්නේ නේද? අන්න ඒ ගැන කතා කරන්න ඕන. එතකොට මොන හරි මට ඔයාගේ මේ අඩුපාඩුව වෙනවා. මට මෙන්න මේක මම මේ බලාපොරොත්තු වෙන දේ ඔයාගෙන් ලැබෙන්නේ නැහැ. හරිම අන්න ඒ විදිහට කතා බහ කරන්න. එතකොට හරිය ලේසි. එතකොට ඒක ඔයාට කරන්න පුළුවන් දෙයක් නම් ඒක ඔයාට හදා ගන්න පුළුවන්. අන්න ඒ නිසා අන්න ඒ දේවල් කතා කරන්න. කතා කරන තරමට ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. රණ්ඩු සරුවල් වෙනවට වඩා හොඳට කතා කරන්න. කේන්ති යනවා ප්‍රශ්නයක් ආවහම කේන්ති යනවා ඒක ඇත්ත. හැබැයි මොන හරි ප්‍රශ්නයක් ආපුවහම අනිවාර්යෙන් කතා කරොත් සමහරව කතා කරන්නත් කැමති නැහැනේ. සමහර අය කතා කරන්නත් කැමති නැහැ. කේන්ති අරගෙන තමල ගහලා පැත්තකට වෙලා ඉන්නවා. අර ඒ මොන හරි දැන් දැනගත්තු ගමන් පාර්ට්මන කේන්තියත් එක්ක කෑ ගහනවා ඒක සාමාන්‍ය දෙයක්. ඒ වෙලාවට සමහර අය ෆෝන් ඔෆ් කරලා පැත්තකින් තියනවා. ආන්සර් නොකර ඉන්න වෙන්න පුළුවන්. හැබැයි පුළුවන් නම් ආපහු විනාඩි 10කින් හරි කෝල් එකක් අරගෙන අපි මේ ගැන කතා කරමු. මෙන්න මේ හේතුව නිසා මම තව කෙනෙක් ගාවට යන්න හේතු වුණේ. ඔයා මට මෙන්න මේ දේ දෙන්නේ නැහැ. ඔයාගේ පැත්තෙන් මට මේ දේවල් ලැබෙන්නේ නැහැ. එක්කේ අරින්නක හම්බ වෙන්නේ. ඒකයි මම වෙන කෙනෙක් ගාවට යන්න හේතුව. අන්න එහෙම කතා බහ කරන්න. එතකොට ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. ඒ වගේම තමයි තමන්ව නැති කරගෙන කෙනෙක්ව තියාගන්න හදන එක අන්තිමට ඇත්තටම දෙන්නම පරදින හේතුවක් වෙනවනේ. ඒ කියන්නේ තමන්ව නැති කරගෙන කෙනෙක්ව තියාගෙන ඉන්නවා කියන්නේ ඇත්තටම දෙන්නම ඒ බොන්ඩ් එක ඇත්තට මෙතනින් ඩවුන්. ඒක ෆේල්. ඒකෙන්ද හැම වෙලාවෙම හිතන්න ඕනි මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් කතා කරන්න. කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. දෙන්නගේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් නොගැලපීම් තියෙනවා නම් ඒව ඉස්සරහට ගලප ගන්න පුළුවන්ද කියලා කතා කරගන්න. මොකද අපි හැමෝම 100% අංග සම්පූර්ණ මිනිස්සු නෙවෙයිනේ. මොන හරි යාළු වෙලා බලන්න ඕනනේ ඇත්තට මොනවද ගැලපෙන්නේ නොගැලපෙන්නේ කියලා බලන්න නේද? යාළු වෙලා ඉස්සරහට යනකොට දෙන්නගේ නොගැලපීමක් තියෙනවා නම් කතා කරන්න. ඒක ඉස්සරහට හදා ගන්න පුළුවන් නම් ඉස්සරහට යන්න. හදාගෙන යන්න බැයි නම් ඉතින් ඇත්තටම නවතින්න වෙනවනේ. ඒකට තියෙන හොඳම සොලියුෂන් එක හදාගන්න බැරි ගැටලුවක් තියෙනවා නම් දෙන්න බොන්ඩ් එක ඉස්සරහට යනවා. තව කෙනෙක්ව තුන්වෙනියෙක්ව අරගෙන ඒක ඇත්තටම දෙන්නටම වෙන අසාධාරණයක්. ඒ නිසා ඒ වගේ අවස්ථාවන් වලදී දෙන්න අවබෝධයෙන් ප්‍රශ්නයක් ආවහම කතා කරලා ප්‍රශ්න විසඳගත්තොත් තුන්වෙනියෙක් දෙන්නත් බෑ. තුන්වෙනියෙක් ආවත් ඒ ප්‍රශ්නේ ලස්සනට විසඳගෙන ඉදිරියට යනවා නම් ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා මොනම හරි ප්‍රශ්නයක් වුණාම හරි අවබෝධයෙන් දෙන්න කතා බහ කරන්න. එතකොට ගොඩාක් ප්‍රශ්න අඩු වෙනවා. මානසික නිදහස, මානසික සතුට ඇත්තටම ලබා ගන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් ආපුවම දමල ගහලා පැත්තකට වෙන එක නෙවෙයි. මූව් වෙලා දෙන්න ඕපන් වෙන්න ඕනේ. ඕපන් වෙලා කතා කරන්න ඕනේ. එතකොට ගොඩාක් ප්‍රශ්න අඩු වෙනවා. ඇත්තටම ආදරය කියන්නේ කෙනෙක් අල්ලගෙන ඉන්න එක නෙවෙයි. දෙන්නම එකිනෙකාට නිදහසෙන් ගෞරවයෙන් ජීවත් වෙන එක තමයි ආදරය කියලා කියන්නේ.